දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න අවශ්‍ය වුණාම ඔයා එක එක සොෆ්ට්වෙයාර්ස් try කරනවා. ඉතින් සමහර සොෆ්ට්වෙයාර්ස් වලින් black screen එනවා. සමහර සොෆ්ට්වෙයාර්ස් install කරාම ඔයාගේ machine එකයි software එකයි එකම සම්පූර්ණයෙන්ම stuck වෙනවා. මේ වගේ ගැටලු තියෙනවා. හැබැයි ඔයා Windows computer එකක් පාවිච්චි කරනවා තවදුරටත් ඒ විදිහට third party applications use කරන්න අවශ්‍ය නැහැ. කම්පියුටර් එකේම තියෙන පොඩි tool එකක් පාවිච්චි කරලා high quality විදිහට screen capture කරගන්න ඔයාට හැකියාව තියෙනවා. ටිකට අවුත් වෙලා ඉන්න ඔයාලට මේ සම්බන්ධව දැනගන්න ඕනි නම් ඉතින් මේකට ඔයාලට කරන්න තියෙන්නේ යන්න start වලට ගිහිල්ලා snipping tool කියලා type කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට ස්නිපින් ටූල් එක බලා ගන්න පුළුවන්. ස්නිපින් ටූල් එක launch වුණාට පස්සේ අපිට මේ විදිහට පොඩි ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉන්ටර්ෆේස් එකේ කැමරා අයිකන් එක, ඒ වගේම කැමරා රෙකෝඩර් එකක අයිකන් එකක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම කැමරා අයිකන් එක සිලෙක්ට් කරලා අපිට හැකියාව තියෙනවා ස්ක්‍රීන්ෂොට්ස් රෙකෝඩ් කරගන්න. අපිට මෙන්න මේ කැමරා රෙකෝඩ් අයිකන් එක ක්ලික් කරලා හැකියාව තියෙනවා අපේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාලට අවශ්‍ය ස්ක්‍රීන්ෂොට්ස්ද නැත්නම් රෙකෝඩ් එකක්ද කියලා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මට ඕනේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් නිසා මම මෙතනින් රෙකෝඩින් අයිකන් එක සිලෙක්ට් කරගන්නවා. රෙකෝඩින් එක තෝරගත්තට පස්සේ ඔයාලට පොඩි සෙටින්ග්ස් ටිකක් තියෙනවා හදාගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔප්ෂන් අයිකන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන සෙටින්ග්ස් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා රෙකෝඩින් එකක් කරද්දී ඔයාගේ මයික් එක through ඔයාගේ වොයිස් එක රෙකෝඩ් කරන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ පහළටම ස්ක්‍රෝල් කරන්න. මේ උඩ සෙක්ෂන් එකේ තියෙන ස්ක්‍රීන්ෂොට්ස් වලට අදාළ settings ඔයා මෙතන පහළටම ස්ක්‍රෝල් කරලා මෙතන ස්ක්‍රීන් රෙකෝඩින් වලට අදාළ settings වලට එන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලට first option එක බලා ගන්න පුළුවන්. automatically save original screen recordings කියලා. ඒක මම active කරලා තියෙන්නේ. එතකොට මම screen recording එකක් stop කරාට පස්සේ මගේ screen recording save වෙන folder එකේ automaticallyම save වෙනවා. ඒ වගේම තමයි මෙතන පහළට ඔයාලට බලා ගන්න පුළුවන් include microphone input by default when a screen recording starts කියලා. ඒ කියන්නේ අපි කම්පියුටර් එකට මයික් එකක් ප්ලග් කරලා තියෙනවා නම් මෙතනදී මයික් එකක් වෙන්න පුළුවන් නැත්නම් හෙඩ්ෆෝන් එකක් වෙන්න පුළුවන් මේ ඕනම එකකින් ඔයාගේ වොයිස් එක රෙකෝඩ් වෙන්න ඕනි නම් අනිවාර්යයෙන්ම මේක ඇක්ටිව් කරන්න. එක්සැම්පල් එකක් විදිහට මට මේ කරනවා වගේ ටියුටෝරියල් එකක් කරන්න ඕන නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ඔප්ෂන් එක ඔන් කරන්න ඕනි වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් include system audio by default when a screen recording starts. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් කරනවා නම් එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු අපි වීඩියෝ එඩිටින් ටියුටෝරියල් එකක් කරනවා කියලා. එතකොට අපි එඩිට් කරන දේ අපි ප්ලේ කරද්දී ඒකේ සවුන්ඩ් එකක් ජෙනරේට් වෙනවනේ. ඉතින් ඒ කම්පියුටර් එක ඇතුලෙන් එන සවුන්ඩ් එක රෙකෝඩ් වෙන්න ඕනි නම් අනිවාර්යෙන්ම මේ ටික එක ඇක්ටිව් කරන්න ඕනේ. එතකොට ඔයා අපි හිතමු කම්පියුටර් එකේ ඉඳලා මොනවා හරි සින්දුවක් ප්ලේ කරනවා කියලා. ඒක පවා ඔයාගේ රෙකෝඩින් එකට ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඒක ඕනේ නැත්තම් ඔයාලට හැකියාව තියෙනවා මෙතන ඔප්ෂන් එක ඕෆ් කරගන්න. ඉතින් මම නම් මේක normally on කරනවා. හරි. ප්‍රධාන වශයෙන්ම මේ settings ටික විතරයි හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මම උඩටම ඇවිල්ලා මෙතන back button එක select කරනවා. ඊට පස්සේ අපිට සුපුරුදු ඉන්ටර්ෆේස් එක නැවතත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සරලවම කරන්න තියෙන්නේ මෙතන new icon එක select කරන එක. new එක select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පොඩි tool bar එකක් appear වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති තාම screen recording එක starts වෙලා නැහැ. ඒ වගේම තමයි අපේ mouse point එක plus icon එකක් තියෙන්නේ. ඉතින් මේකට රීසන් එක තමයි අපිට හැකියාව තියෙනවා ස්ක්‍රීන් එකේ අපිට රෙකෝඩ් වෙන්න අවශ්‍ය සෙක්ෂන් එක highlight කරලා මාක් කරලා දෙන්න. එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු මෙන්න මේ විදිහට මුළු ස්ක්‍රීන් එකම highlight වෙන්න ඕන නම්
මම ස්ක්‍රීන් එකේ උඩ සෙක්ෂන් එකේ ඉඳලා සිලෙක්ට් කරගෙන ඩ්‍රැග් කරගෙන මෙන්න මේ විදිහට මුළු ස්ක්‍රීන් එකම highlight කරනවා. highlight ඊට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙතන starts button එක select කරන්න. මම මේ වීඩියෝ එක edit with Clamp වලින් edit කරගන්නත් පුළුවන්. ඔයාලට පේනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. අපි හිතමු අපිට ඊළඟ වතාවේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් කරන්න ඕනේ වුණාම අපිට නැවතත් ස්ටාර්ට්ස් වලට ගිහින් ස්නිපින් ටූල් කියලා ටයිප් කරලා සර්ච් කරලා ගන්න අවශ්‍ය නැහැ. සරලවම ඔයාලට කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ Windows එකයි Shift එකයි S එකයි එකවර ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට direct ස්නිපින් ටූල් එක ඕපන් වෙනවා. ඊට පස්සේ කලින් විදිහටම ස්ක්‍රීන් රෙකෝඩින් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව පුංචි එක්ස්ට්‍රා ටිප් එකක් දෙන්නම්. අපි හිතමු ඔයාගේ මයික් එක හරියටම වැඩ කරනවද නැද්ද කියලා දැනගන්න ඕනි කියලා ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩින් එක කරන්න කලින්. ඉතින් මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ Windows key එකයි keyboard එකේ I key එකයි press කරලා setting open කරගන්න එක. ඊට පස්සේ යන system වලට ඊට පස්සේ මෙතන පහතටම scroll කරන්න. පහතටම ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්පුට් කියන ටයිටල් එක යටතේ තියෙන මයික් එකේ ටයිටල් එක ඉස්සරහින් එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මයික් එකට අදාළ settings open වෙනවා. මෙතන පහළට ස්ක්‍රෝල් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් microphone test කියලා එක. මෙතන ඉස්සරහින් ඔයාලට පේනවා ඇති start test කියලා තියෙනවා. ඉතින් මේක select කරලා ඔයාගේ mic එක ටිකක් කතා කරන්න. නිකන් ඔයා මොන හරි present කරනවා වගේ. ඊට පස්සේ මේ recording එක automatically stop වෙනවා. ඊට පස්සේ ඔයාලට ඒ record වෙච්ච voice එක play කරලා බලන්න. මෙතන බටන් එකක් කැපිය වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් mic එක හරියටම වැඩද සහ voice gain එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා ඕනේ නම් input volume එක මෙතන අඩු වැඩි කරලා ඔයාගේ voice gain එක control කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට ඒකත් useful වෙයි කියලා. මොකද recording එකක් start කළා mic එක වැඩද කියලා check කරගන්නවට වඩා system එකෙන්ම මේ විදිහට mic එක වැඩද කියලා check කරගන්න එක ඔයාලට ගොඩක් පහසු වෙයි. මේ tool එක හරහා කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ screen එකේ high quality recordings එකක් save කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාගේ screen එක ඔයාගේ monitor එක මොකක්ද කියන එක මත ඔයාගේ screen recording එකේ quality එක decide වෙනවා. අපි හිතමු ඔයා 4K monitor එකක් පාවිච්චි කරනවා නම් ඔයාට 4K screen recording එකක් capture කරගන්න පුළුවන්. හැබැයි ඔයා full HD monitor එකක් ඒ කියන්නේ 1080p monitor එකක් පාවිච්චි කරනවා නම් ඔයාට 1080p capture එකක් තමයි කරගන්න පුළුවන්. 1080p monitor එකක් තියාගෙන 4K monitor එකක් capture කරගන්න බෑ. මම විශ්වාස කරනවා අද ටියුටෝරියල් එක ගොඩක් ඉන්ටරෙස්ට් වෙන්නේද කියලා. ඉතින් ඔන්න තවදුරටත් ඔය කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න තව එක tools install කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ කම්පියුටර් එකේ තියෙන රෙකෝඩර් එක හරහාම ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ කම්පියුටර් ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න. ඉතින් මේ සම්බන්ධව ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ඉන්වයිට් කරනවා.